ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව ලක්ෂාන්ට එක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට light mode එකෙන් තියෙන TikTok app එක මෙන්න මේ වගේ dark mode එකට හරවගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් අය තමන්ගේ ෆෝන් එකේ සම්පූර්ණ dark mode එක දාගෙන Facebook, WhatsApp, YouTube හැම දෙයක්ම මේ විදිහට dark mode දාගෙන එයාලගේ TikTok app එක විතරක් මෙන්න මේ වගේ light mode එකෙන් පාවිච්චි කරනවා. මං හිතන්නේ TikTok app එකටත් dark mode දාගන්න පුළුවන් කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ. එහෙනම් ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙනවා කොහොමද TikTok app එකට dark mode දාගන්නේ කියලා. මේ විදිහට TikTok app එකට dark mode දාගන්න එකෙන් ඔයා TikTok වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ඇස් වලට ගොඩක් හොඳයි වගේම ඔයාගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එක ඉස්සරහට බලමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. ඔයාගේ හත් සිම් එකට පැය 6ක් පුරාවට ෆ්‍රී ඉන්ටර්නෙට් ගන්න කැමතිද? එහෙනම් දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න Hutch Click app එක. app එකේ මෙතන ටච් කරලා invite friends කියන option එකට යන්න. ඊට පස්සේ redeem කියන option එකට ගිහිල්ලා මෙන්න මේ promo code එක මෙතනින් type කරලා enter කරන්න. ඊට පස්සේ ඔයාටත් පුළුවන් ඔයාගේ හත් සිම් එකෙන් පැය 6ක් පුරාවට නොමිලේ ඉන්ටර්නෙට් යන්න. හරි ඉතින් අද වීඩියෝ එකේදී මම TikTok original app එකේ TikTok lite app එකේ දෙකේම කොහොමද dark mode on කරගන්නේ කියලා කියලා දෙනවා. අපි මුලින්ම බලමු කොහොමද TikTok app එකේ dark mode on කරගන්නේ කියලා. මේකට මුලින්ම TikTok app එක open කරගන්න. TikTok app එක open කරගත්තට පස්සේ ඔයාගේ profile එකට යන්න. profile එකට ගියාට පස්සේ උඩ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ menu icon එකක්. මෙන්න මේක දෙන්න. ඒක දුන්නට පස්සේ මේ වගේ option ටිකක් එනවා. මෙතනින් මේ පහළ තියෙන settings and privacy කියන option එකට යන්න. ඒකට ගියාට පස්සේ මේ වගේ ඔප්ෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ ඔප්ෂන් අතරින් පහළට යන්න. පහළට ගියාට පස්සේ මෙතන ඩිස්ප්ලේ කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක ඇතුළට යන්න. මෙන්න මේක ඇතුළට ගියාට පස්සේ අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් අපේ TikTok app එක dark mode එකෙන්ද තියෙන්න ඕන light mode එකෙන්ද කියලා. මෙතන default light mode එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම මේ විදිහට මෙතනින් dark mode එක සිලෙක්ට් කරගන්නවා. dark mode එක සිලෙක්ට් කරගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම TikTok එක dark mode එකට හැරෙනවා. ඊට පහලින් අපිට තවත් ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් use device settings කියලා ඔප්ෂන් එකක්. මේක on කරගත්තට පස්සේ වෙන්නේ අපි ෆෝන් එකේ දාලා තියෙන මෝඩ් එකත් එක්ක මෙන්න මේ TikTok එකේ dark mode එක light mode එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ෆෝන් එකේ dark mode on කරලා තිබුණොත් TikTok එක ඔටෝම dark mode එකට වැටෙනවා. ෆෝන් එකේ dark mode එක off කරලා light mode එකෙන් තිබ්බොත් ඔටෝම TikTok එකත් light mode එකට හැරෙනවා. එතනින් ඔයාලට ඕන විදිහට settings හදාගෙන තියාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද TikTok lite app එකේ මේ dark mode එක on කරගන්නේ කියලා. මේකටත් ඔයා TikTok lite app එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාගේ TikTok profile එකට යන්න. TikTok profile එකට ගිහිල්ලා මෙන්න මේ dot තුන වලට touch කරන්න. touch කරාට පස්සේ මේ වගේ එන settings වල ඔයාට බලා ගන්න පුළුවන් display and accessibility කියලා මේ වගේ setting එකක්. ඔයා මෙන්න මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියාට පස්සේ TikTok original app එකේ වගේම අපිට බලා ගන්න පුළුවන් dark mode, light mode කියලා select කරගන්න තියෙනවා. එතනින් අපිට dark mode select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් use device settings කියන option එක දීලා අපිට පුළුවන් phone එකේ දාලා තියෙන mode එකට අනුව TikTok lite app එකෙත් mode එක වෙනස් වෙන විදිහට හදාගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ TikTok app එකට dark mode දාගන්න. මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයාගේ ෆෝන් එකේ කැමරා quality එක ගොඩක්ම අඩුයි නම් Apple ෆෝන් එක වගේ කැමරා quality එකකට ඔයාගේ ෆෝන් එකෙන් ෆොටෝස් ගහන්නේ කොහොමද කියන එක ගැන. ඒ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් මෙන්න මේ දකුණු පැත්තේ වැටෙන end screen එකෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. අපේ WhatsApp, Facebook, TikTok පහළ තියෙන links වලින් ගිහිල්ලා follow කරන්න. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්.